මම දේශමාන්‍ය ගුණපාල ජනාධි විතාරණ වයස අවුරුදු 85යි. විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරී මුළු දිවයිනටම සාම වෙනසුරු සභාපති මුහුදුබඩ දුම්රිය මගී සමිති ව්‍යාපාරයේ මම 1960 ඉඳලා 71 දක්වා යුද හමුදාවේ පනාගොඩ දියතලාවේ ඒ කඳවුරු වල පුහුණු වීම කළා. මට හොඳ පළපුරුද්දක් තිබුණා. මට අලි ගැටීම සම්බන්ධ ප්‍රශ්නය ඔබට මට අලුත් වුණාට මේක මෙතුමාට අලුත් දෙයක් නෙවෙයි. මෙතුමා 2019 ඉඳන් මේ අනුතර වළක්ව ගන්න මේ රටේ ඉන්න සීමිත අලි සම්පත රැක ගන්න විවිධ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් දැනගන්න කැමති මේ ගුණපාල මහත්තයාට අලි දුම්රිය ගැටීම වළක්වන්න තියෙන අදහස මොකක්ද? මම 2019 ඉඳලා මේ ගැන ලියුම් ලිව්වා. එතකොට දුම්රිය සාමාන්‍ය අධිකාරී ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න දෙන්නම විශ්‍රාම ගිහිල්ලා අලිමංකඩ තියෙනවා හබරණ ඉඳලා පොළොන්නරුවට 16ක් විතර. මේ එක සෑම අලිමංකඩකින්ම නිතරම මේ අලි ඇතුන් යනවා. පරම්පරා 7ක් විතර උන්ට මතක තියෙනවා. දුම්රිය මාර්ගයේ උඩින් යාම වළක්වන්න දුම්රිය මාර්ගයේ යටින් යන්න කපන්න ඕන අලියෙක් උස අඩි 11යි අඩි 14ක් 15ක් විතර ගැඹුරට කාණුවක් කපලා ඒ මතින් අලියට යන්න 170ක 70ක දුරේ ඉඳලා ස්ලොප් එකක් හදන්න ඕනේ. මං සත්ත්ව පාලනය කරනකොට ඉගෙන තියෙනවා ගැබිනි දෙනුන්ට 70ට එකට වඩා තිබුණොත් එම ස්ලොප් එක ගවගාලක ඒ පැටව මේ ගස්ස දාන ස්වභාවයක් තියෙනවා. පැටව රැක ගන්න නම් 71. ඉතින් අවුරුදු ගණනක් පරිශන කළා තමයි මේවා දැනගෙන තියෙන්නේ. කොට දවසෙන් දෙකෙන් පොතක් කියවපු ගමන් මේවා 100ට එන්න ඕන. මම කිව්වා එහෙම කාණුවක් කපලා දෙපැත්තට රේල් පාර නිසා රේල් පීලි ඕන තරම් තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි වලින් දෙපැත්තේ පැටක් ගැහුවාම මීටර 50ක් විතර අලියා අතනින්මයි යන්නේ. මම උපදෙස් දුන්නා දකුණු පළාතේ මහා මාර්ග හයිවේ එක ඉදිකරන අවස්ථාවේදී ඉංජිනේරුවන් මගෙන් ඇහුවා කොහොමද මේ අලි මේ පැත්තට මේ පැත්තට යන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා පළතුරු දාන්න ඕනද. එතකොට ඒවා කකා යනමයි කියලා. මං කිව්වා පළතුරු දාන්නනේ ගුල්පල් වල තියෙනවා බැක්ටීරියා බිසෙන්ත තනකොළ බැක්ටීරියා මීටිකා තනකොළ. ඒ තනකොළ හිටෙව්වම එක වැස්සෙන් බියලි කලාපවල ඒ හොඳට වැඩෙන ඒ තනකොළ. මම ඉල්ලුවා 2019 දී දුම්රිය සාමාන්‍ය අධිකාරියගෙන් ඒ සාකච්ඡා වෙලාවේදී මං කිව්වා එකක් මං හදලා දෙන්නම් මට දෙන්න